ඉතින් ඔයාලව පිළිගන්න අපේ YouTube channel එකත් එක්ක. ඉතින් අද අපි බලන්න යන්නේ WhatsApp එකට ආයිත් ආපු ඉතින් අලුත් අප්ඩේට් එකක් ගැන. ඉතින් ඔයාලා දන්නවා මේ විදිහ මම අප්ඩේට් එකක් ආපු ගමන් අනිවාර්යෙන් වීඩියෝ එකක් දානවා කියලා. ඉතින් වීඩියෝ එක බලන්න කලින් මතක් කරනවා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. අනිවාර්යෙන් bell icon එකත් ලෝ දාලා තියාගන්න. මොකද මම වීඩියෝ එකක් දාපු ගමන් එතකොට ඔයාලට ෆෝන් එකේ notification එකක් විදිහට ගන්න පුළුවන් හින්දා. හරි ඊට කලින් මම වීඩියෝ එකට යන්න කලින් අපේ channel එකට ගිහින් පෙන්නන්නම්. ඉතින් මේ වීඩියෝ ගොඩක් දාලා තියෙනවා. සාමාන්‍ය සබ්ස්ක්‍රයිබර්ලා 171යි. ඉතින් මේ විදිහට TikTok එකේ අපි බලපු වීඩියෝ අයින් කරන විදිහ දාලා තියෙනවා. WhatsApp එකට group වලට ආපු අලුත් අප්ඩේට් එක ගැන දාලා තියෙනවා. ඒ වගේම තමයි මේ ඕනෙම දෙයකට උත්තර දෙන app එකක් ගැන දාලා තිනවා. තව දැනට WhatsApp එකේ අලුතෙන් typing වල කැලලියක් එවෙත් තියෙනවා. ඒ ටික දාලා තියෙනවා. කාටුන් හදන එක වීඩියෝ දාලා තිනවා. සින්දු කියන අයට කැමති වීඩියෝ එකක් දාලා දෙනවා. අර සත්තු කතා කරන වීඩියෝ දින් දැන් හැමතැනම එක එක ඒවා කතා කරන්නේ සත්තු විතරක් නෙවෙයි දැන් එක එක ඒවාට දානවා ඒවා. යන්නේ හදන විදිහ දාලා දෙනවා. Google එකේ මේ ඒක දාලා දෙනවා. WhatsApp එකේ යාළුවා ස්ටේටස් මෙන්ෂන් කරලා දාන්න පුළුවන්. FB එකේ වගේ අන්න ඒක දාලා දෙනවා. මෙනික් ගැන වීඩියෝක් දාලා තියෙනවා. මොබිටෙල් අපිට කරපු අසාධාරණ වෙනුවෙන් මේ වීඩියෝක් දාලා තියෙනවා. ඉතින් අලුතෙන් මේ රිලීස් වෙච්ච සින්දුවක් දාලා දෙනවා. ඉතින් මේක හදන විදිහ තමයි මම උඩ වීඩියෝ එකේ කියලා දෙන්නේ. ඉතින් මේක හැදුනේ අන්න එහෙමයි. දැන් මොබිටෙල් සිම් තියෙන අය නිකන් සල්ලි දෙනවා. අද දාලා තියෙනවා. ඒ වගේම තමයි ට්වීට් එකක් දාලා තියෙනවා. දැන් අපේ ප්ලේලිස්ට් එකක් ලින්ක් කරලා තියෙනවා. ඒ ප්ලේලිස්ට් එකේ තියෙන WhatsApp ගැන වෙනම ප්ලේලිස්ට් එකක් ගිහින් තියෙනවා. ඒ වගේම තමයි මේ ටෙරමස් ගැන වෙනම ප්ලේලිස්ට් එකක් ගිහින් තියෙනවා. ටෙරමස් ගැන බලමු නැති කෙනෙක් ඉන්නවා අනිවාර්යෙන් බලන්න. අනිකර හැකින් ගැන තියෙන එක ඉතින් මේ සීරීස් එක මේ දවස්වල නවත්තලා තියෙන පොඩි පොඩි කේස් තියෙන හින්දා. ඉතින් මේකේ දාලා තින්නේ මේ ටෙරමස් එක ඉන්ස්ටෝල් කරගන්න එක දාලා දෙන්නේ. ඉතින් ඒකේ පැකේජ් තියෙනවා ඉන්ස්ටෝල් කරන්න. ඒව ඉන්ස්ටෝල් කරන විදිය, ඒ වෙනවා TikTok එක හැක් කරන විදිය දාලා දෙනවා. SB එක හැක් කරන විදිය දාලා දෙනවා. Instagram එක හැක් කරන විදිය දාලා දෙනවා. Gallery එක හැක් කරන විදිය දාලා දෙනවා. WhatsApp එකට ස්පෑම් ගහන විදිය දාලා දෙනවා. Google එක හැක් කරන විදිය දාලා දෙනවා. කියන්නේ තව කෙනෙක්ගේ account එකක් තමයි අපි හැක් කරන්නේ. මේ විදිය සම්පූර්ණ වීඩියෝ දාලා තිනවා. මුල ඉඳන් බලන්න අනිවාර්යෙන්. තා Twitter account එකක් උස්සන විදිය දාලා දෙනවා. ඒකත් ඉතින් හැක් කරන විදිය තමයි. ඉතින් මම මේ විදියට දෙන්නේ නෑ ඒක. ඉතින් මේ සීරීස් එක නවත්තලා තියෙනවා. ඔයාලත් වීඩියෝ ඉල්ලන්නේ නැති හින්දා ඉතින් මේ ඇත්තටම පොඩි පොඩි කේස් තියෙන එක නවත්තලා තියෙන්නේ. ඉතින් ඔයාලට ඒ ගැන වීඩියෝ ඕන අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න යන්න. ඊළඟට තාම මම මතක් කරනවා ඉතින් තාම මේ පල්ලෙහාන් මගේ WhatsApp number WhatsApp group එකේ link එක දාලා දෙනවා. අනිවාර්යෙන් event join වෙලා ඉන්න. මොකද මම වීඩියෝ දාන්න කලින් ඒකට අනිවාර්යෙන් message එකක් දානවා. වීඩියෝ එකක් දාපු ගමන් ඒ වගේම තමයි ඒකෙන් ඉල්ලනාගේ වීඩියෝ තමයි මේ දෙන්නේ. මේ කෙනෙක් කිව්වා මේ WhatsApp එකට අලුතෙන් අප්ඩේට් එකක් එනවා. ආපු ගමන් අනිවාර්යෙන් වීඩියෝ එකක් කරන්න කියලා. දැන් මේ වීඩියෝ එක තමයි. ඉතින් අපි දැන් ගිහින් බලමු වීඩියෝ එක. හරි. ඉස්සෙල්ලාම ඔයාලා යන්න ඕනේ Play Store එකට. WhatsApp එකට නෙවෙයි Play Store එකට. Play Store එකට ගිහින් search කරගන්න ඕනේ WhatsApp කියලා. ඉතින් මම WhatsApp business එකෙන් තමයි කරලා පෙන්නන්න හදන්නේ. අනිත් එකටත් මේක ඇවිත් තියෙනවා. ඉතින් මේ එක පෙන්නන්නේ ඔක්ෂන් එක business එකේ නේ. අනිත් එකේ තියෙන මම දෙකම පෙන්නන්නම්. වීඩියෝ එක skip නොකර බලන්න. හරි මේ විදිහට තමයි අපි WhatsApp එකේ පෙන්නන්නේ. ඔයාලා මෙන්න මෙතන මේ open කියන දන update කියලා දෙනවනම් අනිවාර්යෙන් මේ update එක දෙන්න. update එකට තමයි ඉතින් මේක ඇවිත් තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් ඒකින්ද අප්ඩේට් එක දෙන්න ඕනි ඔයාලා. හරි මම දැන් මේ විදිහට මේක ඕපන් කරගන්නවා. හරි මේ විදිහට තමයි අපේ WhatsApp account එකේ තියෙන්නේ. මේ තියෙන්නේ ඉතින් මගේ අනිත් නම්බර් එකට දාලා තියෙන link කනම් මනම් ඔයාලා දන්නවා මේ link වලින් මොනවද අපි කරේ කියලා. හරි. මම දැන් මේක clear කරගන්නවා. හරි ඊට පස්සේ දැන් මම මේ විදිහට මේ message එකක් ගහනවා hi කියලා. නෑ. මොකද කරන්න කියලා ගහනවා. හරි මොකද කරන්න කියලා ගහලා මම දැන් මේක send කරන්න නැතුව මෙනු එකකින් අයින් කරනවා. හරිද? ඒක පේන්නේ නැහැ නේද? hi කියලා හම්බ ඒ පේන්නේ නැහැ නේද? ඉතින් මම දැන් මේකේ මගේ අනිත් නම්බර් එකෙන් බලමු අපි පොඩ්ඩක් මොකද කියලා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේ මෙන්න මේ විදිහට එකක් කරනවා. ඉතින් අපි මැසේජ් එක send කරන්න ඉදියා කියලා. ඉතින් ඔයාලා හිතන්නකෝ මේක මේ අපි දැන් මැසේජ් එකක් ගහයිද අපිට කෝල් එකක් කියනවා. කෝල් එක ඇවිල්ලා කෝල් එක උස්සනවා. අනිවාර්යෙන් මැසේජ් එකක් ගහයිද කෝල් එකත් කෝල් එක උස්සනවානේ. ඊට පස්සේ අපිට මේ මැසේජ් එක දාන්න අමතක වෙනවා. මේක මෙහිමම තියෙද්දි. හරිද? ඉතින් අන්නේ කොලක්ව ගන්න තමයි මෙන්න මේක ඔප්ෂන් එක අපිට දීලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් අපිට දැන් WhatsApp එකට ගියම උඩ මේක පින්නලා තමයි පෙන්වන්නේ. කියන්නේ උඩටම ඇවිල්ලා තමයි පෙන්වන්නේ. මට දැන් පින් කළා. ඉතින් මම මේ මගේ group එක පින් කරලා දෙන ඉඳලා තමයි මම මේ යටින් මේක පින්නලා පෙන්වන්නේ. ඉතින් පින් වුණා කියලා නෑ. ඉතින් මේක උඩටම ඇවිල්ලා
ඔන්න විදිහට වෙනවා අපි මැසේජ් එක ගන්න තියෙන. එතකොට ඔයාලට පේනවා WhatsApp එකට ආපුවාම මේ මැසේජ් එක ගහන්න ඉඳලා තියෙන කියලා. හරිද? මම දැන් මේක මොකද කරන්න කියලා මම මගේ නම්බර් එකටම ගහනවා. හරි. ඉතින් ඔයාලට පේනවාද ඒකත් මේ ඒ වගේ තමයි මෙතන මේ අපි මෙන්න මේකෙන් අයින් කරනවානේ ගොඩක් අය කරන වැඩක් යන්නේ ඒක. ඉතින් ඒකෙන් අයින් කරත් අපිට මෙන්න මෙතන මේ ඔප්ෂන් එක බලා ගන්න පුළුවන්. සමහර ඒවා ඒකෙන් අයින් කරගම මැසේජ් එක ටයිප් කරලා තිබ්බත් ඒක නැති වෙලා යනවා. ඉතින් අයින් කරේගම. ඉතින් මේ ඇවිත් තියෙන අප්ඩේට් එකෙන් එහෙම වෙන්නේ නැහැ. ඒකත් අයින් කරත් ඉතින් මේ විදිහට පෙන්නනවා. ඔයාලට පේනවා ඇති. අයි මම දැන් තව එකක් ගහන්නම්කෝ. ආයි ගාමු අපි හායි කියලා. ඉතින් ආයි හායි කියලා කිව්වොත් ඒ විදිහටම තමයි පෙන්නන්නේ. ඉතින් මෙතනින් අයින් කරත් ඒ විදිහටම පෙන්නනවා. ඔයාලට පේනවා ඇති. හරි. ඊට දැන් මම අනිත් WhatsApp එකට ගිහින් පෙන්නන්නම්කෝ ඔයාලට. ඉතින් මේ WhatsApp එකේ අප්ඩේට් කියලා දිනවනේ අනිවාර්යෙන් අප්ඩේට් කරගන්න ඔයාලා. හරිද? හරි. ඒ WhatsApp එකෙන් මම මෙතන මේ ඒ කියන එකට ගිහිල්ලා හායි කියලා ගහනවා. හරි. ඔයාලට පේනවා ඉතින් ඒකෙත් මෙන්න මේ විදිහට පින් වෙනවා. ඉතින් බිස්නස් එකට වැඩිය මේකේ අප්ඩේට් ගොඩක් ඇවිත් තියෙනවා. ඉතින් මාත් වැඩි හරියක් පාවිච්චි කරන්නේ මේක තමයි. ඉතින් ඔයාලට පේනවා ඇති අන්න ඒක තියෙනවා මේ වෙනකොට. හරිද? ඉතින් ඒකින්ද අපි බලමු මේ මොකද කරන්නේ කියලා. හොඳද? ඒක නිසා හරි මම දැන් මේක අයින් කරගන්නවා. හරි නිකන් මම ගහනවා දැන් මොකද කරන්නේ කියලා. හරි මොකද කරන්නේ කියලා ගාලා මේ විදිහට මම මේ WhatsApp එකෙන් අයින් වුණා. මෙන්න මේකෙන් අයින් කරත් ඔයාලට පේනවා ඇති මේක මෙතන මෙහෙමම තියෙනවා. හරි මම ඒක අයින් කරලා මම මේකට අවිත් තියෙන තව අප්ඩේට් ටැග් එක පෙන්නන්නම්. මෙතන මේ ඩොට් තුන ටච් කරලා ඔයාලා යන්නේ සෙටින් වලට. හරි සෙටින් වලට ගියාට පස්සේ ඔයාලට මෙතන මෙන්න මෙහෙම එකක් පෙන්නනවා. ඇති යටටම ආවම open Instagram, open Facebook, open කියලා මෙන්න මෙතන යටින් තව එකක් තියෙනවා. හරිද? ඉතින් මේ මෙතන තියෙන ඉතින් ඔයාලා Instagram එක, Facebook එක මෙන්න මේ යටම තියෙන එක මේකෙන් ඕපන් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හරිද? මම දැන් මේ විදිහට ඕපන් කරලා පෙන්නන්න. දැන් මෙතන මේ ඕපන් Instagram කියන එක ඔබනවා. ඉතින් මම Instagram එක ඕපන් කරලා නැති හින්දා තාම මේ හදලා නැති හින්දා මේ Play Store එකට එන්නේ. Play Store එකට ගිහලා Instagram එක මේ ඉන්ස්ටෝල් කරගන්න කියනවා. ඉතින් මම ඉන්ස්ටෝල් කරලා නැති හින්දා මෙහෙම පෙන්නන්නේ. හරි. මම දැන් SB එකට යනවා. ඒකෙන්ම ඔයාලට කින් පෙන්නන්න. ඕපන් SB කියන එකට යනවා. ඕපන් SB කියන එකට ගිහම ඔයාලට පේනවා මගේ SB account එක ඕපන් වුණා. හරිද? ඊට පස්සේ මම දැන් මේකට ආයි මේව ගන්න ඕපන් මෙන්න මේ යටම තියෙන එක. ඉතින් මේකෙන් මොකද්ද වෙන්නේ කියලා මම අත්‍තරම දන්නේ නැහැ. මම මේක ගැන වෙනම වීඩියෝ එකක් ඉස්සරහට අරන් ඉන්නම් අනිවාර්යයෙන්ම. ඉතින් මේ වීඩියෝ ඉතින් එච්චරයි. අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා ඉතින් ඔයාලට. මොකද දැන් WhatsApp එකේ අප්ඩේට් එකක් ආපු ගමන් අනිවාර්යෙන් මේ අප්ඩේට් එක දෙන්නේ මම තමයි ඔයාලට. වෙන කිසිම channel එකකින් දෙන්නේ නැහැ. දැන් තමයි පල්ලෙහා WhatsApp group වලට join වෙලා ඉන්නවේ. ඉතින් මේ group එකේ ඉන්න අයගෙනුත් හල්ලා මම වීඩියෝ කරන අනිවාර්යෙන් ඔයාලට ඕන වීඩියෝ එකක් කියලා පුරන් අනිවාර්යෙන් වීඩියෝ එක දෙනවා. දැන් තමයි පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන වීඩියෝ එක දාලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් අදට වීඩියෝ මම අතින් නවත්තනවා. ඉස්සරහට තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.